It is snowing, but we need to go out for pee and poop. So we are ready now. Already done with the jacket. Outfit is good. Top. Alba. This is Alba. This is Coco. Coco. Alright, let's go out. Alright, we are going out. It's super snowy. Yeah. Okay. Here you go. Coco. Let's go. Yeah, you wanna go? පාන්දරම බල්ලෙක් මේ වගේ දවසක ඇවිත් දවන්න තියෙනවා කියන්නේ ෆුල් ආතල් ඉතින්. එන්න යන්. දෙන්න දෙපැත්තට යනකොට තමයි මේකේ ආතල් එක තියෙන්නේ. එකම පැත්තට යනවා නම් ලොකු අවුලක්. මේ තව හිම වැටිලා වැඩිපුර තව වැඩි වෙන්න කලින් ආව එක්කන් එළියට මගේ ජොබ් එක ඉවර කරන්න උදේ පාන්දර. අතන කොනේ හිම බෝලේ හිම බබෙක් හදනවා කට්ටියක් එකතු වෙලා. ඊයේ ලාවට වැටුණා හිම. ඊට පස්සේ දැන් අද තමයි පටන් ගන්නෙ. අමාරුයි කතා කරන්නේ ඉතලේ. හොඳටම සීතලයි. ඊයේ රෑ පටන් ගත්තේ. ඊයේ රෑ ගොඩ හවස 5ට විතර. මීට වඩා පොඩ්ඩයි තිබ්බේ. දැන් නම් වැඩි වෙලා හොඳටම. ඉතින් දැන් මේකේ අමාරුම ජොබ් එක තමයි මේගොල්ලන්ට තනකොළ ඒරියා එකක් හොයාගන්න එක. කොකෝට නම් ඒක අදාළම නෑ. මෙන්න මේ සුදු හාදයට තමයි තනකොළ පොඩ්ඩක් හොයාගන්න ඕනේ. එයාගේ টয়ලට් යන වැඩේ කරන්න. මේ පොඩි බවුවන්ට වඩා ලොකු බවුවන්ට තව ගොඩක් මේ තනකොළ තියෙන්න ඕනේ. ඉතින් ඒක එතකොට ඕන ගොඩක් වෙලාට කරන්නේ හිම පොඩ්ඩක් අතින් එහාට මෙහාට කරලා තනකොළ පොඩ්ඩක් හදලා දෙනවා ඒගොල්ලන්ගේ කාර්යය කරගන්න. දැන් කැරක් කියන්නේ චුපාරක් දාන්න දුකද. ඉතින් මේක දැක්කම නම් ෂාමරු ෆන් කියලා ෆස්ට් ඩේ එකේ අපිටත් මේ ෆීලින් එකම තමයි. ඊට පස්සේ ඇඳගෙන කරගෙන ඔෆිස් යන්න එළියට බහින වැඩ ඒ හැම වෙලාවෙම ප්ලේයර්ස් දෙක තුනකුයි තව තඩි ජැකට් එකකුයි සපත්තුයි දාගෙන එළියට බහින එක තරම් දුකක් නෑ. ඒක ෆන් පළවෙනි දවස් ටිකට. ඊට පස්සේ නෑ. ඊට පස්සේ එළියට යනවා කියන වැඩේ හැම වැඩ ටිකම ඔක්කොම එකපාර කරගෙන එන වැරේටන හැම දවසේ නිකන් අර හැමදාම තව වැඩක් මතක් වුණා මාල් ටුක් ගාලා ගිහින් කරගෙන ඒ වගේ කරන්න බෑ. මොකද මේ එක වැඩකට යන්න කලින් විනාඩි 10ක විතර ප්‍රිපරේෂන් එකක් තියෙනවා. සපත්තු දාලා ජැකට් එක ඇඳලා ලේයර්ස් සෙට් එක දාගෙන යන්න ඕන. මේක එහෙම ලේයර්ස් නොඇඳ යන්න පුළුවන් නෙදර්ලන්ඩ්වල. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම වැටෙන්න පටන් ගන්න මයිනස් යනකොට ටිකක් අමාරුයි. අපේ පැත්තේ නම් හුලං අඩුයි.
ඇම්ස්ටර්ඩෑම් වගේ පැතිවල නම් හීතල වැඩි. ඉතින් එතකොට නම් කොහොමද ඇඳගෙන යන්න වෙනවා ලේස් 2-3ක්. මේ අපේ ගඟ තියෙන ඒරියා එක. අපි මේකට කියන්නේ මාස් රිවර් කියලා. කොහොමද සුදු පාටයි. තාත්තා හිටියනම් පිස්සු හැදේ. යාට ජර්මනි වලත් හිම දැකලා පළවෙනි පාර ඕස්ට්‍රියාවලදී හිම දැකලා හිම කෑවා. ජර්මනියේදී හිම දැකලා නම් හීතලේ බොරුවට වෙවුල හිටිය බොරුවට හීතල වැඩි වගේ නිකන් පෙන්නන. ඒ වෙලාව නම් නිකන් හිම වැටුණා විතරයි. මෙහෙදි දැන් නම් කෝල් කරාම කියන්නේ අපි ඉන්නකොට හිම වැටෙන්න බෑ කිව්වා. පොඩ්ඩක් දුකයි යාට ඉන්න වෙලාවේ කොක්කෝ ඇවිද්දවන්න යන බැරුණානේ කියලා හිම වැටෙන වෙලාවේ. ඒක පොඩි ෆන් එකක් තියෙනවා පළවෙනි දවස් දෙක තුනේ මොකද එක්ස්පීරියන්ස් එක පාට අලුත් හැම අවුරුද්දෙම හිම වැටුණත් ඒක හැමදාම හිම වැටෙන එකක් නෙවෙයිනේ මාස ගානකට පස්සේ. එතකොට ඒ අත්දැකීම හරි ෆ්‍රෙෂ්. සීසන් එක මාරු වෙන එකට මම හරි ආසයි. ලංකාවේදී අපිට තියෙන සීසන් දෙක එක්කෝ වහිනවා එක්කෝ වහින්නේ නැහැ. මෙහෙදි මේ එක්ස්පීරියන්ස් එක වෙනස්. සීසන් 4ක් විතර තියෙනවා. ඉතින් මේක හොඳ අලුත් අත්දැකීමක් ඇත්තරම. හැබැයි ටික කාලයක් යනකොට නම් ඒක අලුත්ම නෑ මම මේ කියන එක තේරෙනවා. ගොඩාක් කල් පිට රටවල හිටපු කට්ටියට හැමතිස්සෙම කැනඩාව ඇමරිකාව වගේ ගොඩක් හිම වැටෙන පැතිවල ඉන්න කට්ටියට මේක එච්චර ෆන් නෑ. නෝවිජියන් රටවල ඉන්න අයට ස්පෙෂලි. ඉතින් මං කීකී හිටියේ ඇම්ස්ටර්ඩෑම් පැතිවලට හුලම් වැඩි. ඉතින් ඒ පැතිවලට ලේයර්ස් 2-3ක් ඇඳලා යන එක තමයි හොඳම. රොටර්ඩෑම් මේ වගේ හුලම් තියෙන පැතිවලට අපි ඉන්න බෙල්ජියම් බෝඩර් එකේ හිටිය හින්දා අපි අර මුහුදු මට්ටමට වඩා උස ඒරියා එකේ හින්දා හුලම් ලොකුවට නැහැ. එයාලට හුලම් වැඩි වෙන බලපාන්නේ මුහුදු මට්ටමට වඩා පල්ලෙහා. ඒකත් කොකෝයා අර හිම කාලා මොනවල් ගන්න දෙයක් නැහැ. කොකෝ යා මේ එතකොට මුහුදේ තියෙන හුලම් පාර තමයි ලෑන්ඩ් එකට එන්නේ. මොකක් හරි හොඳ ෆන් එකක් ගිහිල්ලා හිම හින්දා. පොඩ්ඩක් ඉන්න බලන්න බෙල්ට් එක ගලවමු. ඒක මට ලේසි. කො එක්කෙනෙක් විතරක් එක්කයි යන එක. හරි. යා. එන්න. හරි. යා. සාමාන්‍ය ලීෂ් එකෙන් ගලවල එක්කයි යන්නේ. මම මේ පොඩ්ඩක් ගැලුවා යාට ෆන් එකක් ගන්න කියලා. දැන් මට තමයි ෆන්. ඩයල් එක එක්කයි යන්න කියන්නේ. යන්න. එන්න. කො හිම කාලා බලන්න මූණේ හැටි. යා. යන්න. දැන් ආයේ පොඩ වැඩි වෙන්න ගන්න හදන්නේ. ගෙදරට ගියාම හොඳයි. බලන්න කරන වැඩේ. එන්න ඇහෙන කොයි වෙලාවකවත් ගස්සින් බය ඉන්නවා. වෙන බවෝ නම් එළියට ආවම කරන්නේ හද. මේක කරන්නේ හිම කනවයි. තනකොළ ගස් තියනවද කියලා හිඹ ඉන්නවා. කොකෝ යා මං යනවා. ඔය තනියෙන් ඉන්න. එන්න. එහෙනම් 2026 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හිම කන ගම. වචනක් පටලැවෙනවා. බයි බයි.